මගේ ජීවිත කාලෙට මරණ තාත්තා හිම අඬනවා දැකලා තියෙන්නේ මගේ A level result ආපු දවසේ විතරයි. කොල්ලෙක්ට පුළුවන් නම් එහෙම තාත්තා අඬනවා කියන එක සංවේදීව දකින්න පුළුවන් තත්ත්වයකටපත් වෙන්න කොල්ලෙක්ගේ ජීවිතය ලබන ලොකුම ජයග්‍රහණය තමයි ඒක. මම නම් හිතන්නේ. එතනින් එහාට මට මතක තියෙන සිද්ධියක් වෙන එකක් නෑ ඒ වගේ. ඉතින් ඒ කියන්නේ කොල්ලෙක්ට පුළුවන් නම් කෙල්ලෙක්ටත් පුළුවන් නම් ඒ අම්මා ඒ ගානට සතුටට අඬන ගානට කියන්නේ දුකට අඬන එක හැමදාම කරනවා. සතුටට අඬන ගානට කියන්නේ ඒක හින අඩුයිනේ සිද්ධි සතුටට අඬන ගානට කියනවා කියන්නේ. ඒ ගානට එක සැරයක් එන්න පුළුවන් නම් මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති සිද්ධියක් ඒක. කෙල්ලෙක්ටත් ඒ අවස්ථාවක් දෙනවා කොල්ලෙක්ටත් ඒ අවස්ථාවක් දෙනවා එකපාරක්. කවදාවත් මිස් කරගන්න එපා. මැරෙනකම් මට නම් අමතක වෙන්නේ නැහැ මේ සිද්ධිය. අයි මම මැරෙන මොහොතේ මට ඒක මතක් වෙනවා. ඒක නම් අමතක වෙන්නේ නැහැ. කියන්න බෑ ඒක. කියන්න බෑ. කියන්න බෑ ඒ සිද්ධිය කියන්න බෑ. මට හිතා ගන්න බෑ ඒක. කියන්න බෑ. වචන වලට පෙරවන්න මේ පෙරලන්න බෑ.